ආශිර්වාදමත් නව වසරක් වේවා. ඔයගොල්ලන්ට 20යි 26 ආශිර්වාදමත් නව වසර. මේ වසර දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ උන්වහන්සේගේ යහපත්කම කරුණාව ඔබ අනුව එන්නා වූ නව වසරක් වේවා. බයිබලයේ පවසන රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදේ තවද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබුවන්ට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා කියලා. ඔබ මේ වසර ඔබගේ ජීවිතයට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන වසරක් බවට පත් වේවා. ඔබ මේ වසර දකින්නේ විදියට. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් යොහන් 14:23 පවසන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන්ට ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙනවා. ඔබ වචනය තුල ජීවත් වෙනවා. උන්වහන්සේගේ වචනේ කියන තියෙන විදිහට ඔබ ජීවත් වෙනවා. එවිට තමයි ඔබගේ ජීවිතේට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්නේ. ඔබට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන්නේ. ඔබගේ ශරීර සෞඛ්‍යයට සියලු දේ යහපත්. ඔබගේ ආර්ථිකයට සියලු දේ යහපත්. ඔබගේ රැකියාවට සියලු දේ යහපත්. ඔබගේ පෞල් ජීවිතයට සියලු දේ යහපත්. ඔබගේ ව්‍යාපාරයට සියලු දේ යහපත්. ඔබගේ සේවයට සියලු දේ යහපත්. ඔබ විශ්වාස කරන මේ වසරේ මට සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරනවා කියලා. අපි අද දවසේ බලමු බයිබල් පදයක් ගීතාවලිය 65 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ. ඔබ සුවකීය යහපත්කම නැමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේක ඔබගේ මාවත් වලින් සාරත්වය වැగిරෙන්නේ. මේ වසර උන්වහන්සේගේ යහපත්කම නැමැති ඔටුන්නෙන් ඔබව සරසන්නා වූ වසරක් බවට පත් කරගන්න. 20යි 26 වසර උන්වහන්සේගේ යහපත්කම නැමැති ඔටුන්නෙන් ඔබව සරසන්නා වූ වසරක් කරගන්න. ඒ වගේ උන්වහන්සේගේ මාවත් වලින් ඔබට සාරත්වය වැగిරෙන්නා වූ වසරක් කරගන්න. ඔබ විශ්වාස කරන්න. මේ වචනේ විශ්වාස කරන්න. මේ අවුරුද්දේ හැම දවසකම මේ අවුරුද්ද මට උන්වහන්සේගේ යහපත්කමින් සරසන්නා වූ අවුරුද්දක්. උන්වහන්සේගේ සාරත්වය මාගේ ජීවිතේ පැමිණෙනා වූ වසරක්. ඔබ විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරන දේ ලබනවා. ඔබ විශ්වාස කරන දේ ලබනවා. ඔබගේ බයිබලයේ පවසන්නේ ඔබේ පැත්තක දහසක්ද දකුණු පැත්තේ දසදහසක්ද වැටෙනවා. ඒ එකක්වත් ඔබට ලං නොවන්නේ. ඒ කියන්නේ ඔබගේ ඉදිරියේ 11000කට ප්‍රශ්න කරදර පීඩා ඇවිල්ලා ඒගොල්ලෝ වැටිලා ගියත් ඒකක්වත් ඔබට ලං වෙන්නේ නැහැ. ඔබ ඉදිරියේ 11000ක් විනාශ වුණත් ඒකක්වත් ඔබට ලං වෙන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. ඔබට දෙවියන් වහන්සේ සමග ගිවිසුමක් තිබෙනවා. මේ ගිවිසුමේ වචනය තමයි මේ අවුරුද්ද සුවකීය යහපත්කම නැමැති ඔටුන්නෙන් උන්වහන්සේ ඔබව සරසන්නා වූ අවුරුද්දක්. උන්වහන්සේගේ මාවත් වලින් ඔබට සාරත්වය වැగిරෙන්නා වූ අවුරුද්දක්. ඔබ විශ්වාස කරන්න. ඔබට එන්නේ දේ. ඔබට පැමිණෙන්නේ දේ. ගීතාවලිය 23:6 කියන උන්වහන්සේගේ යහපත්කම කරුණාවත් මගේ ජීවිතයේ සියලු දවස්වල එන්නේ කියලා. ඔබ විශ්වාස කරලා ලබා ගන්න. මේ වසර 20යි 26 අවුරුද්ද ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ යහපත්කම කරුණාවත් ඔබ අනුව එන්නා වූ අවුරුද්දක් වේවා. God bless you.